හයි කොහමද ළමයි ඉතින් හොඳින් ඉන්නවද යමුද මං එක්ක කීල්ස් එකේ රවුම කීල්ස් එකේ රවුමක් කිව්වට මම නම් ගිහලා තියෙන ෆුඩ්ස් අයිටම් තියෙන තැනට විතරයි ඉතින් එයාලගේ එක අයිටම්ස් තියෙනවා බර්ගර් බන්ස් එයාලගේ තව අලුත් දෙයක් තිබ්බා නයිමරිස් බර්ගර් බන් එක ඉතින් ඒක තමයි අයියා try කළේ ඉතින් මම ගත්තා ඩෝනට් එකක් පේනවනේ ඒක චොක්ලට් දාලා ඒ වගේම කැෂු නට් උඩින් දාලා තිබ්බා. ඇත්තටම රස පාටයි. ඒක නිසා තමයි ගත්තේ. ඇත්තටම එයාලගේ පැකින් එක එහෙමත් හරිම නීට්, හරිම ලස්සනයි. ඒක නිසා ගන්න ආස හිතෙනවා. ඉතින් ඒකත් අරගෙන අයියාගේ පැක් එකත් අරගෙන බිල් කරන්න ගියා. ඊළඟට මේ තියෙන්නේ අපි ඩ්‍රින්ක්ස් තියෙන තැන. එතන ලෙමන් ජූස්, ඔරෙන්ජ් ජූස්, අනම්මනම් ගොඩාක් ජූස් වර්ග තිබ්බා ෆලූඩා. ඒව නම් ගත්තේ නැහැ. මෙතනින් තමයි මම නම් ගත්තේ. ඔය මගේ අතේ තියෙන්නේ මං ආසම ඩ්‍රින්ක් එක. ඒකේ රිච් ලයිෆ් එකේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් මිල්ක් එක. ඒකේ තව චොක්ලට් ෆ්ලේවර්ඩ් එක තියෙනවා, වැනිලා ෆ්ලේවර්ඩ් එක තියෙනවා. ඉතින් මං ආසම ස්ට්‍රෝබෙරි එකට. අයියා නිකන් මිල්ක් පැකට් එකක් ගත්තේ. ඉතින් ඒ ටිකත් බිල් කරගෙන අපි ගියා වාහනේට ගිහිල්ලා කනවා මේ කන ගමන්. පේනා නේද? ඒකේ කැෂු නට් එහෙම දාලා හරිම සොෆ්ට් ළමයි. ඒකටම හරිම රසට තිබ්බා. ඉතින් ගිහින් එන්නම්